දවසේ ලග්න පලාපල සුබ දවසක් වේවා. අද ජූලි 2 වන බදාදා. අද ඉර උදාව පෙරවරු 5:59ට. රාහු කාලේ යෙදිලා තියෙන්නේ 12:29 සිට 1:59 දක්වා. අද විශේෂයෙන් ඔබට ඔබේ බොහෝ කටයුතු සඳහා යොදාගත හැකි සුබ නැගත් දිනයක්ද වෙනවා. අද පස්වරු 12:03 දක්වා ඉතාමත්ම සුබයි. උත්තරපල් නැගත වගේම අටවිසි මහා යෝගාතර ප්‍රවර්ධමා කියන යෝගයේ යෙදිලා තියෙනවා. ඒ නිසා අද බෙරණ පුවපල් පුවසල රෙහෙන හත සුවන මුවසිරස සිත දිනට පුනාවස විසා පුවකුටුප අස්ලිස දෙට රේවතී කියන නැගත් හිමියෙක් නම් ඔබේ බොහෝ සුබ කටයුතු සඳහා අද දවසේ යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් වගා කටයුතු වලට අද දවස ගොඩක් හොඳයි. මොකද අද දවල් 12:03න් පස්සේ මධ්‍යම රාත්‍රිය වෙනකම්ම ත්‍රිපුස්කර කියන ඊටාම බලවත් යෝගයක් ඇදිලා තියෙනවා. මේ යෝගයේ වගා කටයුතු වලට ඊටාමත්ම සුබ යෝගයක්. මේ වාගේ දිනවල වගා කිරීමෙන් අස්වැන්න 3 ගුණයකින් වැඩි වෙනවා. ඒ වගේම තමයි අද දවසේ මේ යෝගයේ ඇදිලා තියෙන කාලය තුලදී සිංහ කර්ණයේදී ඇදිලා තියෙනවා. ඒ නිසා ඔබේ බොහෝ වගා කටයුතු අද වගේ දවසක කිරීමෙන් ඔබට ඊටාම ඉහළ ඵලදායීතාවයක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. ජූලි 3 වෙනිදා බ්‍රහස්පතින්දා සවස් 2:10 දක්වාම මේ කරණයේ යෙදিলা තියෙනවා. ඒ වගේම තමයි අද දහවල් කාලයේ වෙනතුරු ඔබට ඔබේ කුඩා දරුවන්ගේ කටයුතු සහ ඔබේ අනිකුත් සුබ කටයුතු සඳහා නැගත් යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් අද උදේ 6 ඉඳලා 6:23 දක්වා කාලයේ ඊටාම විශිෂ්ට තත්කාල ග්‍රහ බලයක් තියෙනවා. සුබ දිශාව විදිහට අපිට දකුණු දිශාව යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සුබ නැගත් බලයක් සහිත දිනයක ඔබේ සුබ කටයුතු ඉටු කර ගන්න එයින් ඔබට ඊට උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දිව්‍යමානයේ අපි ඔබට මේ වගේ සුබ නැගත් අරගෙන එනවා. මොකද අපේ මේ නාලිකාවෙන් වගේම විශේෂයෙන් ජ්‍යොතිෂය තුලින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය මේ උපදෙස් අපේ නිතරම මේ ආකාරයට ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙන නිසා අපි දැන් හැරෙමු අද ඔබේ ලග්න පලාපල දෙසට. අපි මුලින්ම බලමු මේෂ ලග්නයට අද දවස කොහොමද කියලා. මේෂ ලග්නේ ඔබට අද ඔබේ ගතට වගේම සිතටත් සෙනසිල්ලක් ලැබෙන දවසක්. හුඟ දවසකට පස්සේ අද ඔබට ලොකු මානසික සහනයක් ලැබෙයි. අද ඔබේ ආර්ථික කටයුතු දියුණු කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් වෙළඳ ව්‍යාපාරවල නිරත මේෂ ලග්න හිමියන්ට අද දවසේ විශේෂයෙන් සුබදායකයි. ඔබට බලාපොරොත්තු වෙන ආකාරයේ ඉහළ ලාභ ලබා ගන්න පුළුවන් දවසක්. අද ඔබේ ධෛර්යය, ශක්තිය, බලය හොඳටම වැඩි වෙනවා. සතුරන්ගේ බලය අද දුර්වල වෙනවා. ඔබට අද ගරු නම්බු තනතුරු වාගේ දේවල් උනත් ලැබෙන්න පුළුවන්. කොහොම වුණත් බොහොම හොඳ වික්‍රමයකින් වැඩ කරලා ජය ගන්න පුළුවන් දවසක් තමයි මේෂ ලග්නේ ඔබට අද දවස. වෘෂභ ලග්නයේ දේශ අපි හැරෙනකොට වෘෂභ ලග්නේ ඔබේ ලග්නාධිපති අද බලවත්ව ලග්නේම ඉන්නවා. ඒ නිසා ඔබට අද ඊටාම හොඳින් ආදායම් ලැබෙන දවසක්. ඔබ කරන හැම කටයුත්තකින්ම වාගේ ඔබට මේ ලාභ ලබා ගන්න පුළුවන්. වෘෂභ ලග්නේ ඔබේ අධ්‍යාපන කටයුතුත් අද බොහෝ දුරට සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි ඔබ යම් වරදක් කරලා තියෙනවා නම් අන්නේ වැරද්දට ඔබට අද දඬුවම් ලැබෙන්න පුළුවන්. ආතර සම්බන්ධතාව වගේ දේවල් වලදීත් ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබට නොගැලපෙන අය අද ඇසුරට හම්බ වුණොත් ඒ අයගෙන් ඔබට පොඩි කරදර වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔය උදරාබාධ වගේ රෝග වලින් ටිකක් පරිස්සම් වෙන්නට අවශ්‍යයි. මිථුන ලග්නෙහිමි ඔබට නම් අද දවස ඔබේ පෙරපින මතුවෙන දවසක්. අද ඔබට ධනලාභ වගේ දේවල් වුණත් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. කොහොමත් ඔබේ ආදායම් පැත්ත නම් අද දවසේ ගොඩක් වර්ධනය කරගන්න පුළුවන්. රැකියා කටයුතුත් කිසිම බාධාවකින් තොරව අද ඔබට කරගන්න පුළුවන්. හැම පැත්තකින්ම වගේ අද දවස ඔබේ දියුණුවට කටයුතු කරගන්න පුළුවන් දවසක්. අද ඔබ කරන පුංචි දෙයකින් වුණත් ඔබට ලාභයක් ලැබෙනවා. ඔබේ තත්ත්වය උසස් වෙනවා.
මිථුන ලග්නෙහිමි ඔබේ ඉගෙනීම කටයුතු වලටත් අද දවස ගොඩාක් සුබදායකයි. කටක ලග්නයේ දෙහාවට අපි හැරෙනකොට කටක ලග්නේ ඔබට අද වියදම් පැත්ත නම් ටිකක් වැඩි වෙයි. ඒ වයින් ගොඩාක් වෙලාවට ඔබට ඇති වෙන්නේ අද නිෂ්ඵල වියදම්. අපි උදාහරණයක් කිව්වොත් ඔබේ ගෙදර බඩු මුට්ටුවක් වගේ දෙයක් කැඩිලා බිඳිලා හරි ඒ වෙනුවෙන් ඔබට අනවශ්‍ය වියදමක් දරන්න වෙන්න පුළුවන්. අද ඔබ යාළුවා ආශ්‍රය කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද යාළුවෝ නිසා ඔයා යම් යම් කරදරවලට පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අද යාළුවෝ කියන ආකාරයට වැඩ කරන්න යන්න එපා. අද ඔබ ඉවසීමක් ටිකක් අඩුයි. දුරදිග බලන්නේ නැතුව කරන කතා නිසා සතුරු වගේ අයත් ඇති කරගන්න ඉඩ තියෙනවා. ශරීර සෞඛ්‍ය ගැන ටිකක් අවධානය යොමු කළ යුතු දවසක්. සිංහ ලග්න ඔබේ ලග්නාධිපති අද රවි 11 වෙනි ගමන් කරනවා. ඒක ඊටාම හොඳ තත්වයක්. අද ඔබ යන්නේන හැමතැනකදීම වගේ ඔබට විශාල පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේ තමයි ඔබේ රැකියා කටයුතු වලත් අද විශාල දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දවසක්. ඔබ රජයේ රැකියාවක් එම කරන කෙනෙක් නම් අද ඔබට ගොඩක් සුබදායකයි. ඔබේ ඒ කටයුතු වල දියුණුවට උසස් අයගේ ඉහළ නිලධාරීන්ගේ උදව් උපකාර ඒ අයගේ ප්‍රසාදය අද ඔබට හිමි වෙන දවසක්. හැබැයි සමහර වෙලාවට කවුරු හරි ඔබේ හිත රිදෙන ආකාරයෙන් කතා කරන්න ඉඩ තියෙනවා. පවුල කෙනෙක්ගේ අසනීපයක් නිසා ඔබට අද වෙහෙස වෙන්න සිදු වෙන්න බොහෝ විට පුළුවන්. කන්‍යා ලග්නේ ඔබට නම් අද දවසේ ඊටාම සුබදායකයි. අද ඔබට ඊටාම සතුටෙන් ගත කරන්න පුළුවන් දවසක්. ධන ලාභ මිල මුදල් වාගේ දේවල් නෝඩුව ලැබෙනවා. ඔබ පහුගිය දවස් ටිකේ කිසියම් අසනීපයකින් පෙළුණා නම් අද වෙනකොට ඒ අසනීපේ සුව අතට හැරෙනවා. හොඳ ආහාර පාන ඇඳුම් පැළඳුම් වාගේ දේවල් ලැබිලා යන්නේන හැම තැනකදීම ඔබට සපෝත් ආකාරයට කටයුතු කරන්න ඉඩ ලැබෙනවා. ඇත්තටම අද දවසේ ඔබ කොතැනක හිටියත් කොතැනකට ගියත් ඔබට එතන සුරවිමනක් බවට පත් වෙනවා. තුලා ලග්නේ ඔබ අද ටිකක් පරිස්සම් වෙන්නට ඕනේ. මොකද ඔබේ සිතට දුක් පීඩා ගෙන දෙන යම් යම් කරුණු ඇතිවීම ඉඩකඩක් තියෙනවා. බොහෝ වෙලාවට ඔබට ලැජ්ජාවක් අවනම්බුවක් වාගේ දෙයක් ඇති වෙලා ඔබේ ගෞරවය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ කරන හැම කටයුත්තකදීම ටිකක් බුද්ධිමත්ව හිතලා ඒ ස්ථානයේ හැටියට කටයුතු කරන්නට ඕනේ. ඔබ නෑයෝක කටයුතු කරනකොට වෙනදට වඩා ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද ඔබ කරන ප්‍රකාශ කරන පුංචි වචනකින් හරි ඒගොල්ලොත් එක්ක හිත අමනාපකම් වාගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔබ කේලම් ඕපදුප වාගේ දේවල් නම් මොනම ආකාරයකින්වත් අදහලා පිළි අරගෙන ඒවට ප්‍රතිචාර දක්වන්න හෝ ඒ අනුව කටයුතු කරන්න යන්න එපා. ඔය කැපුම් කෙටුම් වැටීම් වාගේ දේවල් වලින් ඒ වගේ අනතුරු වලින් ටිකක් පරිස්සම් වෙන්න අවශ්‍යයි. වෘශ්චික ලග්නයේ ඔබට අද ඔබ සිහිනුවණින් කටයුතු කළොත් අද දවස ඔබට සාර්ථක දවසක් බවට පත් කරගන්න පුළුවන්. ගොවිතැන් වෙලෙහෙළඳාම් වාගේ කටයුතු වල නිරත වෘශ්චික ලග්නහිමියන්ට නම් අද දවස අසුබදායක නැහැ. ඔබට ඒ වයින් ලාභ ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන්. ඔය අනෙකුත් රාජකාරී කටයුතු වල යෙදෙන අය තමන්ගේ රැකියා ස්ථානයේදී ඉවසීමෙන් හා නුවණින් වැඩ කරන්න. එහෙම නැත්නම් ඔබට සිත් පීඩාගෙන දෙන කරුණු ඇති වෙන්න පුළුවන්. පවුල කෙනෙකුට වෙන කරදරයක් ඉඳ සමහර වෙලාවට ඔබට වෙහෙසෙන්නට සිදු වෙයි. පවුල් ජීවිතේ වුණත් පුංචි ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තියෙන දවසක්. විශේෂයෙන්ම උෂ්ණ රෝග, රුධිරය වගේ සම්බන්ධ රෝග එහෙම තියෙන වෘශ්චික ලග්න හිමියෝ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ධනු ලග්න හිමි ඔබේ බලාපොරොත්තු ගොඩාක් අද ඉෂ්ට කරගන්න පුළුවන්. ඔබ යම් අසනීප තත්ත්වයකින් පෙළුණා නම් මේ අසනීපයද සුවාතට හැරෙයි. ඔබට අද නිරෝගීව ඉන්න පුළුවන්. හොඳ ආහාර පාන මිල මුදල් වගේ දේවල් උනත් නෝඩුව ලැබෙනවා. ඥාති මිත්‍ර සබඳතා අද ඔබේ වර්ධනය වෙනවා. ඔබේ වැඩවලට පවුලේ ගොඩක් අයගේ උදව් උපකාර ලැබෙයි. ඔබට අද ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඒ ගමන් බිමන් වලදී නම් වෙනදට වඩා ටිකක් වෙහෙසකර බවක් ශරීරයට දැනෙන්න ඉඩකඩ තියෙනවා. මකර ලග්නේ ඔබට අද හරියට ආහාර පාන නොලැබීමෙන් හරි එහෙම නැත්නම් ඔබේ දෛනික කටයුතු නිසි පරිදි කරගෙන යන්න බැරි වීමෙන් හරි සිත් පීඩා ඇති වෙන්න පුළුවන්. වියදම් පැත්තත් ටිකක් අද වැඩි වෙනවා. ඔබ ළඟින්ම ඇසුරු කරන කෙනෙක්ගේ යම් ක්‍රියාවක් නිසා ඔබේ හිතට දුකක් ඇති වෙන්න පුළුවන්. ඔබ අද නිවස තුල කාලය ගත කරද්දි ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි.
සමහර වෙලාවට ඔබ අද නොකළ වැරැද්දකට චෝදනාවක් ලබන්න ඉඩ තියෙනවා. සත්තු සර්පයෝ වගේ ඇගිනුත් ටිකක් ප්‍රවේශම්ව කටයුතු කරන්න. කුම්භ ලග්නයේදී ඔබ සඳුගේ මහ දසාවක් හරි සඳුගේ අතුරු දසාවක් හරි ගත කරනවා නම් අද ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබේ හිතට ටිකක් දුක් කරදර ඇති වෙන්න පුළුවන්. ඔබේ වැඩ කටයුතු වල ටිකක් බාධා ඇති වෙන්න පුළුවන්. වියදමු ටිකක් වැඩි වෙයි. ශරීරයේ සැප පහසු වල ගොඩාක් දුරට අඩු වෙන දවසක්. අසනීප තත්ත්ව වාගේ දේවල් වලටත් ඉඩ තියෙනවා. හැබැයි ඔබට ඔබේ දරුව සම්බන්ධ කටයුතු වලින් දරුවන්ගේ ජයග්‍රහණයන් හෝ දරුවෝ නිසා අද ඔබට සතුටු වෙන්න ඉඩකඩ ලැබෙනවා. මීන ලග්න හිමි ඔබේ ආදායම් පැත්ත අද ටිකක් අඩු වෙයි. රැකියා ස්ථානයේ ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න. මොකද එතනදී ඔබගේ සිතට අසතුටුදායක දේවල් සිදු වෙන්න ඉඩකඩ තියෙනවා. ගමන් බිමන් නම් ටිකක් වැඩි වෙයි. හැබැයි ඔය ගොඩනැගිලි වැඩ ඉඩකඩම් වාගේ දේවල් වල යෙදෙන අයට නම් මීන ලග්නයේ ඔබට ලාභ ආදායම් හොඳට ලබා ගන්න පුළුවන්. ඔය ආදර සම්බන්ධතා වගේ දේවල් පිළිබඳ ඔබ අද තීරණ ගන්න යන්න එපා. මොකද ඒ වගේ අවස්ථාවලදී රැවටිලි වංචාවලට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. කොහොම වුණත් අද ඔබට මේ නිවැරදි තීරණ ගැනීමේ අවස්ථා හැකියාව ටිකක් දුරට අඩු වෙන දවසක්. ඒ නිසා ඔබ ජීවිතයේ වැදගත්ම කරුණු පිළිබඳ තීරණ අද වගේ දවසක ගන්න යන්නට එපා. එහෙමනම් අද දවස සියලුම ලග්න හිමියන්ට මේ තියෙන බාධක දුරු වෙලා ජයග්‍රහයි සුබ දවසක් වෙන්න කියලා දිව්‍යමානයේ අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ සුභාසුබ දැනගෙන ගමන ආරම්භ කරාට පස්සේ ඔබට අසුබ වලින් වැළකීලා ඔබේ ජීවිතයේ අද දවස ඔබට සුබදායි බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා. මම කපිල ඉන්ද්‍රික ගුණදාස.